එක්ක what we eat in a day vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම ස්ටයිල් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් සාමාන්‍ය පුතාද kindergarten යන දවසක්. හැබැයි පුතාගේ kindergarten එකට ඉස්සරහා තියෙන primary school එකේ community එකෙන් covid positive 4 දෙනෙක් හම්බෙලා තියෙනවා. ඒ නිසාම අපි හිතුවා පුතාව තම සති දෙක තුනකටවත් kindergarten යවන්නේ නැහැ කියලා. ඒ නිසා මම හිතුවාද what we eat in a day vlog එකක් කරොත් හොඳයි කියලා. ඉතින් අද දවසේ අපි මොනවද කන්නේ මොනවද අපි ගෙදර හදන්නේ කියලා ඔයාලට විස්තර මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. දිගටම රැඳිලා ඉන්න. breakfast එකට මම overnight oats එකක් තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් මේක හදා ගන්න අවශ්‍ය වෙන්නේ oats කප් භාගයක්, ඒ වගේම fresh milk කප් කියනවා අපි දවල් කෑම එක හදන්නේ කලින් දවසේ රැට කියලා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා ඔයා කෑම උයලා ෆ්‍රිජ් එකේ දානවද නැත්නම් එහෙමම තියනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම සමය එකේ නම් අනිවාර්යෙන් උයලා රස්නේ වුණාට පස්සේ බොක්ස් වලට දාලා ෆ්‍රිජ් එකට දානවා. වින්ටර් එකේදී කරනවා සමහර දවස්වලට. මොකද අපි හීටර්ස් පාවිච්චි කරනවා වින්ටර් එකේදීත්. එතකොටත් ගේ ඇතුළ රස්නේයි. ඉතින් ඒ නිසා කෑම නරක වෙන්න පුළුවන්. දවසේ පාවිච්චි කරනකොට බොක්ස් එක පිටින්ම රත් කරන්නේ නැතුව අවශ්‍ය ටික බෙදලා ඒ දේවල් රත් කරලා තමයි කෑමට ගන්නෙ. ඉතින් මේ විදිහට තමයි මම කෑම හදන්නේ. ඉතින් ඒකින් වෙන්නේ මගේ දවල් කාලේ ගොඩක් පුතත් එක්ක ගත කරන්න හම්බෙනවා. නැත්තම් මට ටික වෙලාවක් නිදහසේ ඉන්න හම්බෙනවා. ඉතින් කවුරු වුණත් ආසයි තනියම නිදහසේ මූවි එකක් බලන්න, පොතක් කියවන්න. ඉතින් ඒ වගේ වෙලාව හදාගන්න මම මේ විදිහට තමයි කලින් දවසේ කෑම ලෑස්ති කරනවා දවල්ට. එතකොට මට දවල්ට කෑම උයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ අද මම පුතාට එයාගේ ස්නැක් එක දුන්නේ නැහැ. මෝර්නිං ස්නැක් එක. මොකද හස්බන්ඩ් ආවට පස්සේ හස්බන්ඩ් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නකොට එයාගෙන් එක එක දේවල් එයා කෑවා. ඉතින් දැන් මම
එයාට ස්නැක් එකකුත් දුන්නොත් වෙන්නේ එයා දවල්ට කන්න ටිකක් හොර කරනවා. මොකද එයාගේ බඩ දැන් පිරීලා තියෙන එක දේවල් වලින්. ඉතින් සාමාන්‍යයෙන් මම එයාට මෙන්න මේ විටාගමිස් මෙන්න මේක දෙනවා. පේනවද ඔයාලට? ඉතින් මම යාට කලින් දුන්නේ මල්ටි විටමින් ප්ලස් වෙජි එකක්. ඉතින් මේක මල්ටි විටමින් for fussy eaters. ඉතින් ඒක ඉවරනාට පස්සේ මම මේක ගත්තා. හේතුව දැන් එයා ටිකක් එළවලු සමහර එළවලු තෝරනවා. හැම එළවලුවක්ම කන්නේ නැහැ. ඉතින් එයා තෝරනකොට සමහර දේවල් වලින් ලැබෙන පෝෂණ ගුණයන් මගේ හැරෙන්න පුළුවන්. ඒ නිසා මම මේක අරගත්තා. ඉතින් මේකෙන් දවසට එකයි දෙන්න පුළුවන්. එක පොඩි මෙන්න මේ වගේ එකක් තියෙන්නේ එකේ. ඒක නිකන් අර මොකද්ද ලංකාවේ තියෙන්නේ ලංකාවේ නිකන් පොඩි යාට දෙන පොඩි ටොෆි එකක් වගේ. ඉතින් මේකේ එනවා පොඩි අයන් වගේ දේවල් වල ස්මෙල් එකක්. ඉතින් මේක පුතාට මම දෙනවා. ඉතින් හැමදාම මතක් කරලා අනිවාර්යෙන් දෙන්නේ නැහැ. හැබැයි එයා දැන් එයාට මේක මතකයි. එයා සාමාන්‍යයෙන් ඉල්ලනවා ඇවිල්ලා. ඉතින් එතකොට එකක් දෙනවා දවසට එකයි දෙන්නේ. ඉතින් මේකත් මම පුතාව පෙන්නන එයාගේ ප්ලංකර්ගෙන් අහලා තමයි දුන්නේ. අපිට දවල්ට කන්න දින කෑමත් එක්ක හිතුව පපඩම් ටිකකුත් බැද්දොත් හොඳයි කියලා. ඉතින් දැන් මම පපඩම් බදින්න හදන්නේ. දැන් අපි කන්න හදන්නේ බත් එකත් ඉදිලා තියෙන්නේ. පපඩම් බැද්දා. ඉතින් ඊයේ මම හවස හැදුවා, රෑ හැදුවා මේ ලොකු පරිප්පු, ඊළඟට පොලොස්, ඊළඟට කරවල තෙල් දැම්මා. ඊළඟට ඊයේ දවල්ට තිබුණා චිකන්. පුතාට එයාට කරවල වෙනුවට ඉතින් එයාට කරවල ටිකක් කන්න අමාරුයි. එයාට කරවල දුන්නාම එයා කරවල කෑල්ල විතරක් කනවා. ඊට පස්සේ එච්චරයි. ඉතින් ඒ නිසා මම චිකන් කෑල්ල දෙක තියාගත්තා. ඉතින් දැන් අපි දවල්ට කන්න යන්නේ මෙන්න මේ ටිකත් එක්ක. Chicken. Do you want a spoon or fork? මට මේ දවස්වල ගොඩාක් ලංකාවේ කෑම මිස් වෙනවා. ඉතින් පොලොස් වගේ හදලා මේ විදිහට කෑම කනකොට හරිම ආසයි. මේ ළඟදි මම කොස් කෑවා මගේ යාළුවෙක් හදලා ගෙනත් දීලා. ඉතින් මේ වගේ ලංකාවේ කෑම හරියට මිස් වෙනවා මේ දවස්වල. ඉතින් මේ දවස්වල කන්න ආස හිතෙන්නේ මේ වගේ දේවල් තමයි. ඉතින් මම දැන් වෝටර්මෙලන් ජූස් එකක් හදන්න යන්නේ. පුතා නිදි, යා නිදි අතරේ. ඉතින් මේ තමයි මගේ විවේක වෙලාව. එයා නිදි හස්බන්ඩ් එකට ගිහිල්ලා. ඉතින් මේ වගේ වෙලාවට මම මූවි එකක් බලනවා, නැත්නම් පොතක් කියවනවා, නැත්නම් වීඩියෝ එකක් එඩිට් කරනවා. මේ වගේ දේවල් කරන්නේ මේ වෙලාවට මම. ඉතින් මම හිතුවා දැන් වෝටර්මෙලන් ජූස් එක හදලා ඒක බොන ගමන් මූවි එකක් බලන්න. ඉතින් පුතත් ඇහැරුණාම එයාට ජූස් එක දෙනවා. ඊවිනිං ස්නැක් එක විදිහට. ඉතින් දැන් මම හදන්නේ වෝටර්මෙලන් ජූස් එක. ඉතින් අපේ ගෙදර සාමාන්‍යයෙන් වෝටර්මෙලන් ගෙනාවම ගෙඩියම කැවෙන්නේ නැහැ. එතකොට මම කරන්නේ මෙන්න මේ විදිහට මේ කෑලි කපලා වෝටර්මෙලන් ෆ්‍රීසර් කරනවා. එතකොට අපිට අවශ්‍ය වෙලාවට ජූස් එකක් හදලා බොන්න වගේ මේක ගන්න පුළුවන්. ඒ වගේම අපිට දැන් ආපහු වින්ටර් කෙනකොට නැති වෙනවා වෝටර්මෙලන් වගේව හොයාගන්න අමාරුයි. ඉතින් ඒ වගේ කාලෙට පාවිච්චි කරන්න දැන් අපිට සමයක ඒ කාලෙදී වෝටර්මෙලන් ගොඩක් ගන්න තියෙනවා. එතකොට ගෙනල්ලා මේ විදිහට කෑලි කපලා ෆ්‍රීස් කරගන්නවා. ඉතින් දැන් මේකෙන් මම ජූස් එක හදන්න යන්නේ. ඉතින් අපි ජූස් එක හදලා. ඉතින් මේ විදිහට වෝටර්මෙලන් ඇඩ් කරලා ඒකට වතුර ටිකක් දාලා ඊළඟට මම අද සීනි දානවා මේකට ටිකක් තව පැන් රස වෙන්න. ගොඩාක් මම සීනි නිතර පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට දවසට එක සැරයක් වගේ මේ වගේ දෙයක් හදනකොට සීනි ටිකක් දානවා. ඉතින් ඊළඟට මම ජූස් එක හදා ගන්නවා. පුතා හැරුණාම එයාටත් දෙන්න අයින් කරලා ඊටු ටික මම මොනවා දැන් හදලා. ඉතින් මේක තමයි අපේ ඉවිනිං ස්නැක් එක විදිහට යන්නේ. ඉතින් මේ වගේ මොකක් හරි ජූස් එකක් හදලා මේ දවස්වල මම අනිවාර්යයෙන්ම බොනවා.
අද රෑ කෑමට මම හදන්න හිතුවා සුකිනි කරි එකක්. ඉතින් මම ගාඩන් එකේ වීඩියෝ එක කරනකොට මේ සුකිනි පෙන්නනකොට කීප දෙනෙක් අහලා තිබුණා කොහොමද සුකිනි හදන්නේ, කොහොමද ඒක කන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් සුකිනි සාමාන්‍යයෙන් මම හදනවා කැකිරි උයනවා වගේ ටිකක් ඊට සමාන විදිහට. ඉතින් ඒ විදිහට උයලා කනවා, නැත්නම් සැලඩ් හදන්න පුළුවන්, නැත්නම් බේක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදලා කනකොටත් ටිකක් ලංකාවේ කෑම වලට සමානව යන නිසා මේ විදිහට හදලත් අපි සාමාන්‍යයෙන් සුකිනි ගෙදරදී කනවා. සුකිනි කරි එකේ රෙසිපි එක මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඊළඟට අබ ටිකක් දාලා ඊට පස්සේ එකට 3-5 මිරිස් කුඩු කහ ලුණු චුට්ටක් දාලා චුට්ටක් තෙම්පරාදු කරලා ඊළඟට ඒකට ලුණු කරපිංචා සුදු ලුණු අමු මිරිස් දාලා ඒක ටිකක් තෙම්පරාදු කරගෙන ඊට පස්සේ සුකිනි ටික ඇඩ් කරලා පොඩ්ඩක් වෙලා හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරලි වෙලා ටික වෙලාවකින් වතුර චුට්ටක් ඇඩ් කරලා ටික වෙලාවක් මෙන්න මේ විදිහට ඇරලා උයා ගන්න ඕනේ. මේක වහලා ගොඩක් උයන්න බෑ. සාමාන්‍යයෙන් අපි බටු උයනකට වගේ මේක වහලා ඉව්වොත් ගොඩාක් දිය වෙන්න බලනවා. ඒ නිසා පරිස්සමට මේක වහන්න කොටත් පරිස්සමට වහලා චුට්ට වෙලාවක් තියලා බලලා මේ විදිහට උයා ගන්න ඕනේ. ඊට පස්සේ ටික වෙලාවකින් පොල් කිරි ටිකක් ඇඩ් කරලා හොඳට කලවම් කරගෙන තව ටික වෙලාවක් උයා ගන්න තියෙන්නේ. මීට අමතරව මම අද රෑ කෑමට හදන්නේ අල තෙම්පරාදු කරනවා. ඒ වගේම චිකන් කරි එකක් හදනවා. ඉතින් මේ දෙකේම රෙසිපි විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. සාමාන්‍ය ලංකාවේ අපි හදන විදිහටමයි හදන්නේ. ඉතින් මේ දෙක තමයි අද රෑ කෑමට ආයේ මම හදන්නේ. පුතාට රෑ කෑමට බත් දෙන්නේ නැහැ. මොකද එයා දවල්ට බත් කෑවා. සාමාන්‍යයෙන් එක වේලයි බත් කන්නේ. ඉතින් රෑ කෑමට එයාට මම බත් වෙනුවට කුස්කුස් ටිකක් තම්බ ගන්නවා. ඉතින් රෑට කෑම හදන අතරේ මට හම්බුණා පැෂන් ගෙඩියක්. දැන් මේක හදලා බොන්න බෑ. මම කලින් වෝටර්මෙලන් ජූස් එකකුත් බීවා. දැන් බඩ පිරීලා තියෙන්නේ. ඉතින් මම මේකට සීනි ටිකක් දාගෙන කනවා. Yeah. Please tell me that I can't, that I won't, that I fail, that I'll never make it out, yeah. Please tell me all the bad, never good, fill my head full of every single doubt, yeah. Please say any negative thoughts, I pop off when I hear people say I cannot. I get off to the thought of proving everyone wrong, I won't stop to the top, so you better back off and get lost. I'ma stay loud, stay proud, never running out, never heading south. I'll be spreading out, call it word of mouth, can't put me down, I'll be getting loud. You can have your doubts, not what I'm about, have your f***ing cloud, it be raining now, I keep making sound, go another round, I'm legend bound, can't stop me now. You don't wanna fuck with me, a slow burn like a disease. ඉතින් හවස රෑ කෑම But if I lay down and I play dead and I stay dead, maybe you'll get sick of being the monster out of my head, under my bed. Think you're something out of my nightmares, standing right there. But if I lay down and I play dead and I stay dead, then will you get bored of killing me? Silhouettes of you are like a taunt, never really know just what you want. With you I don't ever feel calm, I can feel the sweat inside my palms. Play with me like cats and a string, you don't understand the pain it brings. You don't ever wanna give me wings, you don't ever wanna set me free. You know I'm addicted to you, and it's twisted, you've been gifted with the evil voodoo. Got me coming back for more, even when I've been screwed. Dolls full of pins, pierce my heart straight through. I got issues in my head, I like you in my bed, but you keep me on red. Oh, everything is like a test, I better not text or I'll come off desperate. But if I lay down and I play dead and I stay dead, baby you'll get sick of being the monster out of my head, under my bed. Think you're something out of my nightmares. Wow! Pretty nice! පුතාට ඒ විදිහට
විදිහට කෑම එක දීලා ඊළඟට අපි දෙන්නත් ඩිනර් එක ගන්න ලෑස්ති වෙනවා. ඉතින් මම දැන් කෑම බෙදනවා. ඉතින් හස්බන්ඩ් හැමට දෙන්නටම කෑම බෙදන ගමන් ඉන්නේ. මේ වෙලාවට තමයි අපි දෙන්නට එකට ගොඩක් වෙලාවට කෑම කන්න හම් වෙන වෙලාව තියෙන්නේ. ඒ වගේම අපි දෙන්න ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් එකට ඉඳගෙන ටීවී බලන ගමන් කෑම කනවා. ඉතින් ටීවී බලන ගමන් කෑම කන්න හොඳ නැහැ කියලා ගොඩක් වෙලාවට කියනවා ගොඩක් අය. ඒත් ඉතින් මේ වෙලාවට තමයි අපිට එකට ඉඳගෙන කෑම කන්න ලැබෙන්නේ. ඒ වෙලාවට ඉතින් අපි මොනවා හරි බලන ගමන් තමයි කෑම ගන්නෙ. ඉතුරු කෑම ටික මෙන්න මේ විදිහට බොක්ස් එකකට දාලා දැන් මම ෆ්‍රිජ් එකට දානවා. මේක තමයි අද අවසර කරන් තියෙන අන්තිම වැඩේ. ඉතින් කෑම කාලේ ඉවර වෙලා මේ දේවල් තමයි කරන්නේ. ඉතින් මේ විදිහට භාජන ටික හොදලා හැමදේම අස් කරලා නිදාගත්තාම උදේට වැඩ අඩුයි ගොඩක්. භාජන ගොඩක් දකින්න නැහැ. ඉතින් මේ විදිහට මම දවසේ අන්තිමට මේ දේවල් කරලා තමයි නිදාගන්න යන්නේ. ඉතින් අද වීඩියෝ එක නැරඹුවාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අමතක නොකර මාව subscribe කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.